හරි පුතේ අපි ප්‍රශ්නාංක 25 24 කතා කරන්න තියෙන්නේ පහත දැක්වෙන සත්‍යතාව වගුව සලකන්න. ඒතර ඉහත දැක්වෙන සත්‍යතාව වගුව මගේ නිරූපණය වන්නේ කුමක්ද කියලා අහනවා. ඒතර ආදන්න තාර්කික ධාර තුනක් වලට නියමිතව තියෙනවා and o not. අපි එතෙන්දී සම්මන්ත්‍රණයේදී කතා කරා and එකේ සත්‍යතාව වගුව එන්නේ ගුණ කරලා හදන්න පුළුවන් අපිට. o එකේදී සත්‍යතාව වගුව එකතු කරලා හදන්න පුළුවන්. not එකේදී ප්‍රතිවිරුද්ධ පැත්ත ලියන්න තියෙනවා. ඉතින් මෙතෙන්දී ඔයාට පේන්න තියෙනවා බිඳුවර බිඳුවක් එකතු කරලා බිඳුව කියලා අරන් තියෙනවා. බිඳුවර එකක් එකතු කරලා එකයි කියලා අරන් තියෙනවා. එකට බිඳුවක් එකතු වුනහම එකයි. එකට එකක් එකතු වුනහම එකයි. එහෙනම් මේ අරන් තියෙන්නේ O කියන ద్వාරය. එහෙනම් උත්තරය 3. 25 ප්‍රශ්නාංක 25 අංක 971 සම්බන්ධව පහත් දැක්වෙන කුමන වගන්තිය සත්‍යද කියලා අහනවා. ඔයා දන්නා සංඛ්‍යා පද්ධති හතරක් තියෙනවා. ඒ සංඛ්‍යා පද්ධති හතරටම අදාළව තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒ හතරෙන් මේ දශමය හෝ ශතදශමය සංඛ්‍යාවක් විය හැකිය. හරි 971 කියලා කියන්නේ දශමය සංඛ්‍යාවක් විතර ගන්නත් පුළුවන්. ශතදශමය සංඛ්‍යාවක් විතර ගන්නත් පුළුවන්. එතකොට ඔයා කියයි මේ දශමය සංඛ්‍යාවක් පමණයි. දශමය සංඛ්‍යාවක් විතරක්ම නෙමෙයිනේ. මේ දිවිමය සංඛ්‍යාවක් කියන්න බෑ නිසා මේ දෙවෙනි උත්තරේ වැරදි. මේ ශතදශමය සංඛ්‍යාවක් පමණයි කියන්න බෑ. ඉතින් ඒ නිසා එකත් වැරදි. එහෙනම් උත්තරේ වෙන්නේ 4. දශමය හෝ ශතදශමය වලට ගන්න පුළුවන්. ඊගාට 26 පහත කුමන සත්‍යතාව වගුව මගින් x ධන y බා බෝලියන් ප්‍රකාශය නිරූපණය වේද? ඉතින් උත්තරේ වෙන්නේ 3. ඔයාලට මේක සත්‍යතාව වගුව හදන හැටි අපි කතා කරලා තියෙනවා මීට පෙර. එහෙම ගැටලුවක් තියෙනවා නම් කියනවා නම් වෙනම මැසේජ් එකක් දාන්න මම ආයෙසරයක් හරි ඒ ගැන කියලා දෙන්නම්. ඊළඟට ඡායාරූපයක් සංස්කරණය කරනකොට අපි දන්නවා ඡායාරූපයක් එඩිට් කරන්න වඩාත්ම සුදුසු software එක වෙන්නේ Adobe InDesign කියන software එක. ඊළඟට 28 සංඛ්‍යාංක අනුරූප පින්තූරයක එතකොට quality රඳා පවතින්නේ මොකද කියලා අහන්නේ. එහි විභේදනයේ හෙවත් resolution එක මත තමයි පින්තූරයේ quality රඳා පවතින්නේ. පින්තූරයේ quality රඳා පවතින්නේ resolution එක මත. ඊගාවට පහත ප්‍රකාශ සලකන්න. ඒතර ඔයාලට දීලා තියෙන graphic වර්ග දෙකයි තියෙනවා. ඔයාලට නියමිතව raster සහ vector graphic කියන එක. ඒතර මේ raster graphic වල අපි දන්නවා pixel පාවිච්චි වෙන්නේ. vector graphic වල රේඛා පාවිච්චි වෙන්නේ. ඒතර ඔයාගේ මෙතන අහනවා ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ. ඉතින් සත්‍ය වෙන්නේ මෙන්න මේ pixel වලින් සෑදී ඇත කියන එක. උත්තරේ ඒ පමණි. ඊළඟට 30 GIF JPEG BMP PNG කියලා කියන්නේ දෘශ්‍ය ගොනු විදිහට ගන්න. මේවා ඔක්කොම දර්ශනය කරන්න පුළුවන් විදිහ දේවල් ඒවා අපි දෘශ්‍ය ගොනු කියලා ගන්නවා. right ඊළඟට 31 ප්‍රශ්නේ ඔයාලට දීලා තියෙන 31 ප්‍රශ්නේදී අහනවා ගුරු සිසු දෙක කොටසටම ඉගෙනුම් කළමනාකරන පද්ධති LMS භාවිත කරන්න පුළුවන්. ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය පහසුවෙන් වැඩි දියුණු කර ගැනීමට ඉගෙනුම් කළමනාකරන පද්ධතිය උපකාර වෙනවා. ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක ඉඳලා ඉගෙනුම් කළමනාකරන පද්ධතියට ප්‍රවේශ වෙන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ප්‍රකාශ වලින් ඔයගෙන් අහන්නේ මොකද්ද? ඊට ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ. සත්‍ය වන්නේ කියවන් ABC සියල්ලම මේකේ තියෙන සත්‍යය. ඊළඟ 32 වෙනි ප්‍රශ්නේ මාර්ගගත සාප්පු සවාරිය ඔන්ලයින් සාමාන්‍ය සාප්පුවට යාමට වඩා පහසුයි ඔය ඇත්ත. මාර්ග සාප්පු සවාරියේදී දවසේ ඕනෑම වෙලාවක ඇනුම් කරන්න පුළුවන්. ඒකත් ඇත්ත. මාර්ගගත සාප්පු සවාරියේදී බාර දෙන ලද භාණ්ඩය ඇනුම් කළ භාණ්ඩයම නොවිය හැකිය. එකත් ඇත්ත. ඉතින් ඉහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ මේ ABC සියල්ලම නිවැරදි ඇත්ත. සමහරවිට ඔන්ලයින් ඕඩර් කරාම එන්නේ වෙන භාණ්ඩයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම ටික ඇත්ත. 33 අන්තර්ජාලය සහ ලෝක විසිරි වියමන පිළිබඳ පහත කවරක් සත්‍යද කියලා අහනවා. ඉතින් ලෝක විසිරි වියමන කියලා කියන්නේ අන්තර්ජාලයෙන් ලබා දෙන සේවාවක්. ඉතින් බලමු උත්තර 4. අන්තර්ජාලය ලෝක විසිරි වියමනේ සේවාවකි. ඊගොඩ අන්තර්ජාලය සහ ලෝක විසිරි වියමන යන දෙකම එකම දෙයක් වෙයි කියනවා. ඒක වැරදි. ලෝක විසිරි වියමනයේ අන්තර්ජාලයේ සේවාවකි. ලෝක විසිරි වියමන අන්තර්ජාලීය සේවාවක් එක ඇත්ත. අන්තර්ජාලය සහ ලෝක විසිරි වියමන අතර සම්බන්ධතාවයක් නොමැත. එතකොට ලෝක විසිරි වියමන අන්තර්ජාලීය සේවාවක් මෙන්න මෙයා තමයි 33ට උත්තරේ බවට පත් වෙන්නේ. ඊළඟට පුතේ 34 ටෙලේ යන්ත්‍රයක් සම්බන්ධව අහන්නේ. ඒ කියන්නේ ATM මැෂින් එකක් සම්බන්ධව අහන්නේ. ඒතර මේකේ පිළිතුරු ටික අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. මොකද මේ වීඩියෝ එකේදී ටයිම් අඩු වෙනවා. මම විනාඩි 5න් 5ට වගේ තමයි වීඩියෝ ටික සෙට් කරේ. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා ප්‍රශ්න අංක 34 ඉන්න ඉස්සරහට.